ලංකාවේ වාහන මාර්කට් අනිත් වාහන තරම්ම එච්චර ප්‍රසිද්ධ වුණේ නැතත් බජට් එකට ගැලපෙන ඒ වගේම පවුලේ පාවිච්චියට හොඳටම ගැලපෙන වාහනයක විස්තර සහ ලංකාවට එද්දී ඔක්කොම ටැක්ස් එක්ක මිල ගණන් කොහොමද වගේ දේවල් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ලංකාවට අලුතෙන් වෙන වාහන ගැන ඒ වගේම බිලේ සිද්ධ වෙන වෙනස්කම් ගැන අපි නිරන්තරයෙන් වීඩියෝ පලගන්නවා. ඒක හින්දා ඉතින් සබ්ස්ක්‍රයිබ් කළාට ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඉක්මනටම යමු අද වීඩියෝ එකට. ඉතින් මේ වාහනේ තමයි ඩයිහොට්සු මූ කියලා කියන්නේ. 1995 වර්ෂයේ නිෂ්පාදනය ආරම්භ කරපු ජපන් කේකා එකක් තමයි මේක. අද වන විට ඩයිහොට්සු මූ එකේ 7 වන ජෙනරේෂන් එක තමයි බලා ගන්න ලැබෙන්නේ. 2023 වර්ෂයෙන් 6 වන ජෙනරේෂන් එක අවසන් කළා. 2025 තමයි අලුත්ම ජෙනරේෂන් එක යටතේ වාහන නිෂ්පාදනය ආරම්භ කළේ. හැබැයි මේක ලංකාවට නම් එච්චර ආගන්තුක වාහනයක් නෙවෙයි. ඒ කියන්නේ 2025 වාහන ආනයත් එක්ක මේක ලංකාවට අලුතෙන්ම ආපු වාහනයක් නෙවෙයි. 2016 17 වගේ කාලවලත් මේ වාහනේ ලංකාවට ආවා. ඒක දැන් ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ විකුණනවා බලා ගන්නත් පුළුවන්. ඩයිහොට්සු මූ එක ස්පෙસિෆිකේෂන් 90 වේරියන්ට් කීපයකින්ම නිෂ්පාදනය සිද්ධ වෙනවා. නමුත් අද මං විශේෂයෙන්ම බලන්නේ මේ ඩයිහොට්සු මූ 2025 වාහන ගැන. මොකද මේක 2023 24 වාහනවලට වඩා හාත්පසින්ම වෙනස් හැඩයක් තමයි තියෙන්නේ. මං කලිනුත් සඳහන් කළා වගේ මූ එකේ අලුත්ම ජෙනරේෂන් එක පටන් ගත්තේ 2025 වාහන ටිකෙන්. ඒක හින්දා කලින් වාහනවලට වඩා කැපී පෙනෙන වෙනස්කම් මේ බ්‍රෑන්ඩ් නිව් කාර් එකේ බලා ගන්න පුළුවන්. ලංකාවේදී ගන්න පුළුවන් අවම ගාන වගේම තවත් වැදගත් කරුණු ඔක්කොම බලන්න මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක අවසානයේ වෙනතෙක් රැඳිලා ඉන්න කියලා ඔයාට ආරාධනා කරනවා. මේ 2025 මාදලියේ L, X, G සහ RS විදිහට වේරියන්ට් කීපයකින් නිෂ්පාදනය සිද්ධ වෙලා තියෙනවා. L වේරියන්ට් එක තමයි බේස්න වාහනේ. එක්ස්ටීරියර් ඩිසයින් එක වගේම ඉන්ටීරියර් එකත් ගොඩක්ම බේසික් විදිහට තමයි මේ L ග්‍රේඩ් එකේ බලා ගන්න ලැබෙන්නේ. පුෂ් ස්ටාර්ට් බටන්, මල්ටිෆන්ක්ෂනල් ස්ටීරින් වීල් වගේ ගොඩක් ෆීචර්ස් මේ බේස් ට්‍රිම් එකට ලබා දීලා නැහැ. ඒක නිසා මේ L ග්‍රේඩ් වාහනේ ඔක්ෂන් වලත් සෑහෙන්න අඩුවෙන් තමයි බලා ගන්න ලැබෙන්නේ. ඔක්ෂන් වලත් ගොඩක්ම ආනයනය කරන මාදිලි දෙක තමයි ඩයිහොට්සු මූ X සහ ඩයිහොට්සු මූ G කියලා කියන්නේ. ඒ වගේම හයි ස්පෙක් වාහනය තමයි RS විදිහට මාකට් එකට එන්නේ. මේ RS මාදලියේ තියෙන්නේ ටර්බෝ එන්ජින් එකක්. වාහනේ ඕවරෝල් ඩයිමෙන්ෂන්ස් ගැන සඳහන් කළොත් ලෙන්ත් එක මිලිමීටර් 3395ක්, පළල මිලිමීටර් 1475ක්, ඒ වගේම උස මිලිමීටර් 1655ක් වෙනවා. වීල් බේස් එක මිලිමීටර් 2460ක්, ඒ වගේම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ආසන්නව මිලිමීටර් 160ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ පාරවල් වල ප්‍රශ්නයක් නැතුව ගමන් කරන්න පුළුවන් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් 2023 මොඩල් එකත් එක්ක බලනකොට මේ වාහනේ තියෙන ප්‍රධානම වෙනසක් තමයි කර්බ් වෙයිට් එක. 2025 මාදලයේ කිලෝග්‍රෑම් 860ත් 940ත් අතර බලා ගන්න පුළුවන්. කලින් ජෙනරේෂන් එකට සාපේක්ෂව මේ අලුත් වාහනේ කිලෝග්‍රෑම් 50ක් 60ක් අතර ප්‍රමාණයකින් බර වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ඩයිහොට්සු මූ එක මාකට් එකට එන්නේ සුසුකි වැගන්ආර් එකත් එක්ක තරඟ කරන්න. හැබැයි ලංකාවේ මාකට් එකේ ඒ දවස්වල තිබ්බ වැගන්ආර් මාකට් එක කඩන්න මේ ඩයිහොට්සු මූ එකට නම් පුළුවන් වුණේ නැහැ. දිග පළල උස අගයන් වැගන්ආර් එකට සමානයි. හැබැයි වීල් බේස් එක බැලුවම මූ එක මිලිමීටර් 25ක් ඉදිරියෙන් ඉන්නවා. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක කර්බ් වෙයිට් වගේ අගයන් වල පොඩි වෙනස්කම් තිබුණට 95ක් විතරම මේ ඩයිමෙන්ෂන්ස් සුසුකි වැගන්ආර් එකට සමානයි. ලංකාවට ගොඩක්ම ආනයනය කරන්න පුළුවන් ඔක්ෂන් වල ගොඩක්ම තියෙන වේරියන්ට් එක තමයි ඩයිහොට්සු මූ G වේරියන්ට් එක. 2023 24 මාදලිය එක්ක බැලුවම පේනවනේ එක්ස්ටීරියර් එකේ කැපී පෙනෙන වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ස්පෝටි ලුක් එකක් ඉන්ස්පයර් වෙන විදිහට බෝල් ග්‍රිල් එකක් සහ ෂාර්ප් ඇන්ඩ් ස්ලීක් LED හෙඩ්ලැම්ප්ස් බලා ගන්න පුළුවන්. බම්පර් ඒරියා එකේ ෆොග් ලැම්ප්ස් බලා ගන්න පුළුවන්. වැගන්ආර් එකත් එක්ක බලනකොට මේ 2025 ඩයිහොට්සු මූ එකට තියෙන්නේ සෑහෙන ආකර්ශනීය පෙනුමක්. සයිඩ් එකට ආවම තමයි මේ අලුතින් එන මූ එකේ ප්‍රධානම වෙනස පේන්නේ. රියර් ඩෝර්ස් විදිහට ලැබෙන්නේ ස්ලයිඩින් ඩෝර්ස්. 2024 වෙනකල් ආපු මූ වල බලා ගන්න ලැබුණේ ඩිෆෝල්ට් රියර් ඩෝර්ස්. පිටිපස්සේ ඩිසයින් එකත් ටොයෝටා රූමි එක වගේ ගොඩක්ම අලුත් වෙලා තියෙනවා. ටොප් මවුන්ටඩ් ඩිස්පොයිලර්, රියර් වයිපර්, ඒ වගේම ඉතා ආකර්ශනීය
රියර් ලයිට් සෙටප් එකක්ද මේ අලුත් මෝටර් රථේ බලාගන්න පුළුවන්. මිනුම් අතින් ඉතින් වැගන්නාර් එකට සමාන වුණත් බැලූ බැල්මටම ඊට වඩා විශාල ඉඩකඩ සහිත වාහනයක් වගේ තමයි මේ ඩයිහට්සු මූ එකක් බලාගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ බලගැන් වෙන්නේ 658cc 3 cylinder DOHC naturally aspirated engine එකකි. maximum power එක horsepower 51ක්. ඒ වගේම maximum torque එක newton meter 60ක්. මේ power train එකත් බොහෝ දුරට Suzuki Wagon R FX එකට සමානයි. ඒ වගේම CVT gear system එකක් බලාගන්න පුළුවන්. drive train එක ගැන සඳහන් කළොත් 2 wheel drive සහ 4 wheel drive මාදලි දෙකෙන්ම නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම ලීටර් 34ක fuel tank එකක්ද බලාගන්න පුළුවන්. මේක budget friendly නිෂ්පාදනය කරපු වාහනයක්. ඒකෙන්ද ලීටරයට කිලෝමීටර් 22.6ක ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලැබෙනවා. ඉන්ධන ඉතුරු කරගන්න, දහනය අවම කරගන්න idling stop feature එක ලබා දීලා තියෙනවා. ඉතින් ලංකාවේ පාරවල් වල ට්‍රැෆික් එක එහෙම යද්දී ඉන්ධන දහනය අවම කරන්න මේ idling stop feature එක ගොඩක්ම උපකාරී වෙනවා. ඉන්ටීරියර් එකට ආවම headrest සහිත comfort fabric seats ලබා දීලා තියෙනවා. ඒ වගේම ලීටර් 225කට ආසන්න boot space එකක් ලැබෙනවා. rear seat සම්පූර්ණයෙන්ම fold කරලා මේ capacity එක expand කරගන්න පුළුවන්. වාහනේ තියෙන බොක්සි හැඩේ හින්දා passengers ලට ඉතා හොඳ headroom එකක් සහ අපහසුවකින් තොරව දමන් කරන්න පුළුවන් හොඳ leg space එකක් ලැබෙනවා. ඉන්ටීරියර් එකේ බහුලව ප්ලාස්ටික් මැටීරියල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. G grade එකට 3 spoke multifunctional steering wheel එකක් ලැබෙනවා. glove box එකට අමතරව cabin එක සහ තවත් කුඩා ස්ටෝරේජ් ඒරියා එකක් ඩෑෂ්බෝඩ් ඒරියා එකේ බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆෝන් එකක් එහෙම තියාගන්න ඊට හොඳටම ප්‍රමාණවත්. වාහනයට ඉන්බිල්ඩ් ටච් ස්ක්‍රීන් එකක් නම් ලැබෙන්නේ නැහැ. ආෆ්ටර් මාකට් ඉන්ස්ටෝල් කරන්න ස්පේස් ඒරියා එකක් ලබා දීලා තියෙනවා. ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක බැලුවොත් සාමාන්‍යයෙන් ස්පෝටි වයිබ් එකකට සමානව තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඇනලොග් ටැකෝමීටර් හා ස්පීඩෝමීටර් එකට අමතරව අඟල් 7ක LCD ඩිස්ප්ලේ එකක් බලාගන්න පුළුවන්. ගියර් පොසිෂන් එක, ටෙම්පරේචර්, fuel consumption වගේ රියදුරට අත්‍යවශ්‍ය සියල්ල මේ පුංචි ඩිස්ප්ලේ එකේ අපිට බලාගන්න පුළුවන්. push start, keyless entry, power shutter, power mirror, power steering වගේ මේ දවස්වල වාහනවල නම් basic option සියල්ලම මේ වාහනේ තඩංගු වෙනවා. safety ගැන සඳහන් කළොත් Daihatsu Move G grade එකට safety assist සම්පූර්ණ පැකේජ් එකම ලබා දීලා තියෙනවා. electronic stability control, collision system, lane departure, lane warning system වගේ සාමාන්‍ය safety option වලට වඩා එහා ගිය දේවල් මේ වාහනේ බලාගන්න පුළුවන්. standard version එකේ airbags දෙකක් ලැබෙනවා. ඒ වගේම Daihatsu Move RS එකට adaptive cruise control feature එකද ලබා දීලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු ලංකාවට මේ දවස්වල ආපු මේ වාහනේ මිල ගණන් තියෙන්නේ කොයි වගේද කියලා. 2025 Daihatsu Move ආසන්නව කිලෝමීටර් 1000ක් විතර ධාවනය කරපු base trim වාහනේ ලක්ෂ 77ත් අතර තමයි අද වන විට බලාගන්න ලැබෙන්නේ. ඒ වගේම G grade එක ලක්ෂ 80 සීමාවෙන් සියලු බදුත් එක්ක ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ඉතින් Suzuki Spezia, Hustler, Wagon R වගේ වාහනයක් ගන්න බලන කෙනෙක්ට ඒ price range එකේම කම්පෙයාර් කරන්න පුළුවන් හොඳම වාහනයක් තමයි මේ Daihatsu Move කියලා කියන්නේ.